විදිහට මේ පොඩි ෂෝට් වීඩියෝ එකක් දාන්න බැලුවා. මම මානවා සර්බියාවට එන්නේ කොහොමද, සර්බියාවෙන් එන්නේ කොහොමද කියන එකටත් වඩා මේ ඒජන්සි ගැන අහනවා ගොඩක් කට්ටිය. ඒජන්සි කියන්න රෙකමන්ඩ් කරන්න ආපු ඒජන්සි ගන්න ඔහොම කියලා. මේ වෙලා තින්නේ දැන් රෙකමන්ඩ් කරන්න බෑ හරි ඒජන්සියක්. මොකෝ මේ ගොඩක් කට්ටියකින් සල්ලි අරගෙන යවන්න නැති ඒවා තියෙනවා. එහෙම තියෙන නිසා මට හරියට එකක් රෙකමන්ඩ් කරන්න බෑ. මේ අනිත් කාරණේ ඇවිල්ලා එහෙම රෙකමන්ඩ් කළත් ඔයාලා ඉතින් ඇප්ලයි කරලා සමහරට අමාරු වැටුනොත් අන්තිමට ඉතින් මාත් වැඩිකාරයෙක් වෙනවා. ඉතින් ඒක නිසා හරියට කියන්න බෑ. ඒක නිසා මොකද්ද කියලා. හැබැයි මේ එන පාත් එක මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා. ඉතින් මම ඒක මේ මෙතනින් දාන්නම්. මේ උඩින් ටැග් කරන්නම්. ඔයා බලන්න ඔයාලා. ඉතින් ඒක තමයි කියන්න ඕනුනේ. මම ෂෝට් වීඩියෝ ගත්තේ මේක කියන්න ඕන කියලා හිතුණා නිසා. මේට එන්න පුළුවන් නම් එන්න. ජොබ් වේකන්සි තියෙනවා, ජොබ් ඕන තරම් තියෙනවා. කට්ටිය ලංකාවේ දැන් ජොබ් නෑ නම් මම කිව්වට ජොබ් තියෙනවා මේ. ස්කිල් ජොබ් නම් ස්කිල් වර්කර්ස්ලාට ගොඩක් chance තියෙනවා. ඉතින් හරි ඒජන්සියක් සිලෙක්ට් කරගෙන එන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ ඊයසේ සමහරව අහනවා මේ යුද්ධ මෙහෙටත් තියෙද කියලා. නෑ, මෙහෙ යුද්ධ නෑ. මේ යුද්ධ සම්බන්ධයක් නෑ. හැබැයි මේ දේශපාලන වශයෙන් ගත්තොත් මේ පොලිටිකලි ගත්තොත් මෙහෙ තනිකර ගවර්න්මන්ට් එක මේ රෂියා එක තමයි යන්නේ. ඉතින් රෂියා සපෝට් කරන්නේ මොකද්ද? මොකාටද? අනිවාර්යෙන් සපෝට් කරන්නේ උන්ටම තමයි. ඉතින් මේ රෂියා හා කියනවා නම් ඒක හාම තමයි. ඉතින් මෙහි ජනාධිපති මෙහි මිනිස්සුත් එහෙමයි. ඇමරිකාවට කැමති නැහැ. ඉතින් ඇමරිකාවට විරුද්ධ පැත්තේ තමයි මෙහි කට්ටිය ඉන්නේ. හැබැයි මේ යුද්ධ නැහැ. සපෝටිව් පාර්ට් එකක් විතරයි කරන්නේ. යුද්ධ ප්‍රශ්න නැහැ. යුද්ධ බයක් නැහැ. මෙහි අර මේ දවස්වල ඉරාන් ඊශ්‍රායල් ප්‍රශ්න තියෙන නිසා මට ඒක මතක් වුණා. මේ අර ඉකොනොමි එක පොඩ්ඩක් මේ දවස්වල ඩවුන් වෙලා තියෙනවා. මේ හැබැයි ඒ ගණන් ටිකක් වැඩි. බඩු වල අනම්මනම් දේවල් වල බඩු මිල වැඩි ටිකක් කලින්ට වඩා. දැන් මාසයක් දෙකක් විතර තිස්සේ ටිකක් ගණන් වැඩි. ඉතින් ඒ වුණාට ඉතින් අනිත් යුරෝප රටවලට වැඩිය මෙහි ජීවත් වෙන්න ලේසි. ඒක කියන්න ඕන. මේ ජීවන විදිහ ගොඩක් අඩුයි. ඉතින් ඇත්තටම ජීවත් වෙන්න ලේසි. හොඳ රටක්. ඉතින් සෙනගන් වෙනවට සහ යුරෝප යූනියන් එකට ජොයින් වෙනවට කැමති නැත්තේ අර මේ මිනිස්සු කැමති නැහැ ලෝස් වලට හිර වෙලා ඉන්න. ඉතින් ඒක නිසා තමයි මම හිතන්නේ මම ගොඩක් කට්ටියත් එහෙම කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සු ඇත්තටම කැමති නැත්තේ ගොඩක් හිර වෙන්න කැමති නැහැ. නිදහසේ ඔය ඉන්න කැමති මිනිස්සු ටිකක් ඉන්න. ඒ ලොකුකම එහෙමත් වැඩි. හැබැයි අර නිදහස කියන එක මේ මිනිස්සු ගොඩක් මේ වටින දෙයක් විදිහට තමයි සලකන්නේ. ඒක නිසා අර වගේ අර යුරෝප යූනියන් වලට සම්බන්ධ වෙලා එහෙම ඉන්න කැමති නැහැ. එහෙනම් අයිත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.